අපි මේ channel එකේ වීඩියෝ සීරීස් කීපයක් පටන් ගන්නවා. මේකේ පළවෙනිම වීඩියෝ සීරීස් එක ස්ටාර්ට්අප්. ඔයා දැනට මොන හරි දෙයක් ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි රසායනික නිරත වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ හිත ඇතුලේ තියෙන්න පුළුවන් මම මගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියන අදහස. ඕනම කෙනෙකුට තියෙනවා සාර්ථක වෙන්න ඕනේ කියන අදහස. ඒක පිටිපස්සේ මේ තමන්ගේ ව්‍යාපාරයක් තියෙන්න ඕනේ කියන එක එනවා නිතරම. එතකොට මේ ස්ටාර්ට්අප් එකක් නැත්තම් අපි හිතමු අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් ගොඩාක් වෙලාවට කරන ලොකුම වැරද්දක් තමයි මේ ස්ටාර්ට්අප් කියන එකයි ස්මෝල් බිස්නස් කියන එකයි දෙක පටලගන්නේ. මේ දෙක අතර තියෙන වෙනස හරි විදිහට තේරුම් අරගෙන ගියොත් ඇත්තටම ස්ටාර්ට්අප් එකකින් සාර්ථක වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් ස්ටාර්ට්අප් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න නම් ඔයාලට අවුරුදු දෙකක විතර වගේ කාලයක් ගත කරන්න වෙනවා. හරිම සරල මාතෘකාවක් පොඩි වෙලාවක් යන දෙයක්. නමුත් හරියට තේරුම් අරගෙන යමු මේකේ ඇත්තටම තියෙන දේ. එතකොට මේකේ පළවෙනියටම තේරුම් ගන්න ඕනේ වචනයක් තමයි uncertainty. අවිනිශ්චිතතාවය. දැන් ඔයාගේ ජීවිතේ ඉස්සරහට තව සතියක් ඇතුලේ මාසයක් ඇතුලේ වෙන දේ හරියටම කියන්න බැරි වුණා. මහා ලොකු විශ්වාසයක් නැහැනේ ඔයාට මොන හරි ලොකු දෙයක් වෙයි කියලා. දෙයක් වෙන්න පුළුවන් කියන එක ඔයා දන්නවා. යම්කිසි සිද්ධියක් ඇති වෙන්න පුළුවන් කියන එක දන්නවා. මොන හරි අකමැති දෙයක් වෙන්න පුළුවන් කියන එක දන්නවා. හැබැයි ඒකට බය වෙලා ජීවත් වෙන්නේ නැහැ. හැබැයි මේ ස්ටාර්ට්අප් එකක් කියන එක ඇතුලේ ඊට වඩා ලොකු අන්සර්ටන්ටි එකක් තියෙනවා. මේකට ලොකු මුදලක් පාවියම් කරලා ලොකු ප්‍රෙෂර් එකක් වාට තියෙනවා. සමහර විට ඔයාගේ මුදල්, සමහර විට පිට අයගේ මුදල්. මේ ස්මෝල් බිස්නස් එකක් කරනවාට වඩා ඉතා විශාල ප්‍රමාණයේ අන්සර්ටන්ටි එකක් මේ ස්ටාර්ට්අප් එකක් කියන ඇතුලේ හැම වෙලේම තියෙනවා. ඒක හැම තැනම තියෙනවා. ලෝකෙ කොහෙ ගත්තත් අන්සර්ටන්ටි එක වැඩිම බිස්නස් වර්ගය තමයි ස්ටාර්ට්අප් කියන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. දෙවෙනි කාරණාව ස්ටාර්ට්අප් එකක මේ chart එක මේකේ දාලා තියෙන ෆයිනෑන්ස් chart එක දිහා බලන්න ස්ටාර්ට්අප් එකක J curve එකක් තියෙනවා කියලා කියනවා. මේ J curve එකක් කියලා කියන්නේ ස්ටාර්ට්අප් එක පටන් ගත්ත තැන ඉඳලා අවුරුදු කීපයක් යනකම් ස්ටාර්ට්අප් එකට හරි ඉන්කම් එකක් එන්නේ නැහැ. proven ඉන්කම් එකක් එන්නේ නැහැ. එතකොට මේකට මුදල් ආයෝජනය කරනවා එන්න මේකේ සම්පූර්ණ ආයෝජනය කරපු මුදලට සාපේක්ෂව ලැබෙන ආදායමත් එක්ක ගත්තම සම්පූර්ණ ලාභයක් එන්න ඍණ පැත්තට යනවා. ගිහිල්ලා එක තැනකින් මේක කර්ව් වෙලා ඊට පස්සේ මේක ධන පැත්තට එන්න පටන් ගන්නවා. හැබැයි ස්මෝල් බිස්නස් එකක එහෙම නැහැ. ස්මෝල් බිස්නස් එකක යම්කිසි මුදලක් ආයෝජනය කරනවා. ඒ මුදල ආයෝජනය කරපු තැන ඉඳලා මේ ව්‍යාපාරය පවත්වගෙන යන්න පුළුවන්. මේ ව්‍යාපාරයට ආදායමක් එන්න පටන් ගන්නවා. එතකොට ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරන තැනදී ඒකේ ඍණ වුණාට එතනින් එහාට ඒක ධන පැත්තට ක්‍රමානුකූලව ගමන් කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ස්මෝල් බිස්නස් එක සහ ස්ටාර්ට්අප් එක තව වෙනසක් තියෙනවා. ස්මෝල් බිස්නස් එකක ගන්න පුළුවන් growth එක limited. එතකොට මේකේ growth එක එන්නේ එක level එකකට යනකම්. නමුත් ස්ටාර්ට්අප් එකක එහෙම growth එක කොයි මට්ටමක තියෙයිද කියලා predict කරලා කියන්න බෑ. ඒක ඉතා විශාල අගයක් වෙන්නත් පුළුවන්. හරි විදිහට කරගෙන ගියේ නැත්නම් සම්පූර්ණ වේදම් කරපු මුදල නැති වෙන්නත් පුළුවන්. තුන්වෙනි කාරණාව ස්ටාර්ට්අප් එකක් කියන එක සමහර විට පටන් ගන්න තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. සමහරට දෙන්නෙක් එකතු වෙලා නැත්නම් ඉතා කුඩා කණ්ඩායමක් එකතු වෙලා පටන් ගන්න එකක්. ඒ ස්ටාර්ට්අප් එක හරියටම ඩිෆයින් කරලා නැහැ කවුද මොනවද කරන්න කියලා. හැමෝම හැමදේම කරනවා. සමහරට එක්කෙනෙක් නම් කරන්නේ එයා හැමදේම කරනවා. නමුත් ස්මෝල් බිස්නස් එකක් ගත්තොත් ඒ බිස්නස් එකේ හයිරාකි එකක් තියෙනවා. ඉහළ ඉඳන් පහළට කමාන්ඩින් සිස්ටම් එකක් තියෙනවා. හරියටම දන්නවා අයිති කෙනා කවුද, ඊට පස්සේ මැනේජ්මන්ට් එක කවුද, මිඩල් මැනේජ්මන්ට් එක කවුද, පල්ලෙහා වැඩ කරන්නේ කවුද කියන එක ස්මෝල් බිස්නස් එක හරියට ඩිෆයින් කරලා තියෙනවා. නමුත් ස්ටාර්ට්අප් එකක එහෙම වෙන්නේ නැහැ. ස්ටාර්ට්අප් එක ගොඩක් වෙලාවට තියෙන්නේ ෆ්ලැට් හයිරාකි එකක්. හැමෝම එකම ලෙවල් එකේ ඉන්න මට්ටම. මේකේ තව දෙයක් තියෙනවා. දැන් ස්මෝල් බිස්නස් එකක් ගත්තොත් ඒකේ වැඩ කරන කෙනෙක් අයින් වුණොත් එතෙන්ට රීප්ලේස් කරන්න ඕනේ මොන වගේ ස්කිල් සෙට් එකක් තියෙන කෙනෙක්ද කියලා හරියටම දන්නවා.
නමුත් ස්ටාර්ට්අප් එක ඒක කොහොමදවත් එක්ස්ප්ලেইন කරන්න බෑ. හේතුව අඩුම තරමේ ඒගොල්ලන්ට ඕනේ මොන වගේ මිනිස්සෙක්ද කියන එකවත් හිතා ගන්න බෑ. ඒක නිසා ස්ටාර්ට්අප් එක තියෙන ලොකුම චැලෙන්ජ් එකක් තමයි මිනිසුන් එකතු කරන එක. ඒකට කොන්ෆිඩන්ස් එකක් හදන්න ඕනේ, මිනිසුන්ගේ ඇතුලේ වෙනම ආකල්පයක් ඇති කරන්න ඕනේ මේක සාර්ථක වෙනවයි කියලා. ඊට පස්සේ මේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් මොනවද කියලා බලන්න. මේ වගේ ගොඩාක් දේවල් එක්ක තමයි මිනිස්සෙක් ඇතුළට ගන්නෙන්නේ. හැබැයි එහෙම ගත්තත් ඒ මිනිස්සයා මොකද්ද කරන්න ඕනේ කියන එක ගත්ත ගමන් හරියටම කියන්න බෑ එයාට. එතකොට හයිරාකි එකක් හදන එක. එහෙම නැත්නම් ස්ටාෆ් මේ පිරිස හදන එක හරි අමාරු සහ සංකීර්ණ වැඩක් ස්ටාර්ට්අප් එකක. බිස්නස් එකක ඇතුලේ එහෙම වෙන්නේ නැහැ. එක්කෙනෙක් අයින් වුණොත් එයා වෙනුවට තව කෙනෙක්ව රිප්ලේස් කරන්න පුළුවන්. එක්ස්පෑන්ඩ් කරනවා නම් එක්ස්පෑන්ඩ් කරන්නේ කොහොමද කියන එක තීරණය කරලා ඒකට අදාළ ස්කිල් සෙට් එක තියෙන මිනිස්සු හරියටම රිප්ලේස් කරගන්න පුළුවන්. නමුත් ස්ටාර්ට්අප් එක ඒක එහෙම වෙන්නේ නැහැ කොහොමදවත්. හතරවෙනි කාරණා. දැන් ස්ටාර්ට්අප් එකක් සමහරට තනියෙන් පටන් ගත්තා කියන්නේ. ඒත් ඔයාලට අලුතෙන් කට්ටිය මේකට එකතු කරගන්න. එහෙම නැත්නම් දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා පටන් ගත්තා. ටිකක් දුර යනකොට ඔයාලට අලුතෙන් කට්ටිය මේකට රික්‍රූට් කරන්න සිද්ධ වෙනවා. හයිම අන්සර්ටන්ටි එකක් තියෙන තැනකට කොහොමද මිනිසුන්ව රික්‍රූට් කරන්නේ? කොහොමද අනිත් මිනිසුන්ගේ ඇතුලේ කොන්ෆිඩන්ස් එකක් හදන්නේ? මේක අනිවාර්යයෙන්ම සාර්ථක වෙන ව්‍යාපාරයක්. සමහර වෙලාවට ඔයාලට හරියට පඩියක් ගෙවා ගන්න බෑ මේ මිනිසුන්ට. සමහර වෙලාවට ඔයාලට කිසිම දෙයක් පොරොන්දු වෙන්න බැරි තැනක. ඔයාලට හොඳ මේ ව්‍යාපාරේ ඉදිරියට ගෙනියන්න පුළුවන් මට්ටමේ හොඳ ස්කිල් සෙට් එකක් තියෙන මිනිස්සුෙක්ව රික්‍රූට් කරගන්නත් ඕනේ. මේක සෑහෙන චැලෙන්ජින් ස්ටාර්ට්අප් එක. නමුත් සාමාන්‍ය ස්මෝල් බිස්නස් එකක ඒක එහෙමම වෙන්නේ නැහැ. හේතුව ස්මෝල් බිස්නස් එකක ඔයාලට සැලරි ගෙවන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා. ඔයාලට රෙවෙනියු එකක් ජෙනරේට් වෙනවා. බිස්නස් එක කොයි පැත්තටද ඩ්‍රයිව් වෙන්නේ කියන එක පෙන්වන්න පුළුවන්කම තියෙනවා. තව ඉන්ටර්නල් ෆැක්ටර්ස් ගොඩාක් තියෙනවා ඔයාලට පෙන්වන්න පුළුවන්. ස්පෙෂලි බිස්නස් එකට බ්‍රෑන්ඩ් නේම් එකක් හැදිලා තියෙනවා. එතකොට ඒ බ්‍රෑන්ඩ් නේම් එකත් එක්ක ඩ්‍රයිව් වෙන මිනිසුන්ගේ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එකක් තියෙනවා. නමුත් ස්ටාර්ට්අප් එක මේ කිසිම දෙයක් නැහැ. නමුත් ඒත් ඔයාලට මිනිසුන්ව රික්‍රූට් කරන්න සිද්ධ වෙනවා. කොහොම හරි. එතකොට මිනිසුන්ව රික්‍රූට් කරන්න ඇති ඔයාලට ඇත්තටම හොඳ ස්කිල් සෙට් එකක් ඔයාගේ ඇතුලේ තියෙනවා නේද? ඒ කියන්නේ ෆවුන්ඩර් එකගේ ඇතුලේ වැඩිම ස්කිල් සෙට් එකක් තියෙන්න ඕනේ. ඇත්තටම ස්ටාර්ට්අප් එකක් කරගෙන යන්න. මේකේදී ඇත්තටම ස්කිල් සෙට් එකටත් වඩා ක්ලියර් හයි ක්ලැරිටි එකක් තියෙන විෂන් එකක් තියෙන මිනිස්සුෙකුට මිනිසුන්ව රික්‍රූට් කරගන්න, මිනිසුන්ව එකතු කරගන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. දැන් මෙහෙමයි. පස්වෙනි කාරණාව අපි ගමු කල්චර් එක. දැන් ස්මෝල් බිස්නස් එකක් ගත්තොත් ඒකට ප්‍රී ඩිෆයින්ඩ් කල්චර් එකක් තියෙනවා. උදේට good morning කියන්න ඕනේද අනිත් අයට, බර්ත්ඩේ එකට විශ් කරන්න ඕනේද, නේද මලකෙවල් වල වෙඩින් වලට යන්න ඕනේද, ඒවට නැත්තම් යන්නේ නැද්ද? ඒක ඇතුලේ හැදෙන ඉන්ටර්නල් කල්චර් එක මොන වගේද? සර් මැඩම් කියලා කතා කරනවද, නම කියලා කතා කරනවද? ඊට පස්සේ රිපෝට් කරන්න ඕනේ සිස්ටම් එක මොකක්ද? මේ හැමදේම ස්මෝල් බිස්නස් එක ස්ට්‍රීම්ලයින් වෙලා තියෙනවා. නමුත් ස්ටාර්ට්අප් එක එහෙම කිසිම දෙයක් ස්ට්‍රීම්ලයින් වෙලා නැහැ. කිසිම දෙයක් ගැන හරි ඩිසිෂන් අරන් නැහැ. ඒක නිසා කල්චර් එක ප්‍රී ඩිෆයින්ඩ් තැනක් නෙවෙයි ස්ටාර්ට්අප් එකක් කියන්නේ. නමුත් ස්මෝල් බිස්නස් එක අඩුම තරමේ යම් කිසි මට්ටමකට හරි මේ කල්චර් එක කියන එක, ඕගනයිසේෂනල් කල්චර් කියන එක එස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. ඔය මම කලින් කියපු කරුණු පහ විශේෂයි ස්ටාර්ට්අප් එකකට. මේ ස්මෝල් බිස්නස් එකක් එක්ක වෙන් කරලා අඳුරගන්න. මීට අමතරව ඇතරම සාමාන්‍යයෙන් ස්ටාර්ට්අප් එකක් කියන එකක් ගත්තොත් මේකට ප්‍රී ඩිෆයින්ඩ් ෆියුචර් එකක් නැහැ. මේක සක්සස් වෙයිද, ෆේල් වෙයිද කියන එක ගැන ගැරන්ටි එකක් නැහැ. නමුත් කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. ස්මෝල් බිස්නස් එකකට එහෙම ලොකු ගැරන්ටි එකක් ඕනම එකකට අන්සර්ටන්ටි එකක් තියෙන්න පුළුවන්. නමුත් ඇත්තටම හිතන්න ලොකු ගැරන්ටි එකක් නැති වුණත් ජෙනරේට් වෙන රෙවෙනියු එකක් තියෙනවා. ඒකත් එක්ක දුවන්න පුළුවන් ප්‍රොෆිට් මාර්ජින්ස් තියෙනවා, බිස්නස් එක ග්‍රෝ වෙනවා, මේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒකට ඒකත් එක්ක හැදෙන කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. නමුත් ස්ටාර්ට්අප් එකකට එහෙම කොන්ෆිඩන්ස් එකක් නැහැ. ඒකට ප්‍රී ඩිෆයින්ඩ් ෆියුචර් එකක් මේකට නැහැ. ඊට අමතරව මේකට ප්‍රූවන් බිස්නස් මොඩල් එකක්. ඒ කියන්නේ ෆයිනෑන්ස් වෙන සිස්ටම් එකක්, හරියටම ප්‍රොෆිට් මාර්ජින් කොච්චරක්ද, මොන වගේ මාකට් එකකටද අප්‍රෝච් කරන්නේ, කොයි වගේ සෙග්මන්ට් එකක්ද හරියටම ටාගට් කරන්නේ, මේ ප්‍රොඩක්ට් එකේ තියෙන්නේ එක්සැක්ට් ෆීචර්ස් මොනවද, මේ වගේ කිසිම දෙයක් ගැන හරි අයිඩියා එකක් ස්ටාර්ට්අප් එකකට නැහැ. ස්ටාර්ට්අප් එකක් හැම වෙලේම කරන්නේ හොඳම එක හරිය කියන්නේ මේ මාකට් එකකට ගැලපෙන ප්‍රොබ්ලම් එකකට ගැලපෙන හොඳම ෆීචර්ස් ටික
හොයාගෙන යන ගමනක් තමයි ස්ටාර්ට්අප් එකක් කියන්නේ. ඒක එක ලෙවල් එකකට ඩෙවලොප් වෙනකම් ඒ විදිහට යනවා. තව කාරණාවක් තමයි මේ ස්ටාර්ට්අප් එක වැඩ කරන ගොඩක් අයට ප්‍රී එක්ස්පීරියන්ස් නැහැ. මම කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් නැහැ කියන එක නෙමෙයි. බිස්නස් එක ඩ්‍රයිව් කරලා එක්ස්පීරියන්ස් නැහැ. සමහරට බිස්නස් එක ඩ්‍රයිව් කරලා එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් ස්ටාර්ට්අප් එකක් පටන් ගත්තා. එයාට ස්ටාර්ට්අප් එකේ එක්ස්පීරියන්ස් එකක් නැහැ. එහෙමනම් සීරියල් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් අපි කියන්නේ සීරියල් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් කියලා කියන්නේ ස්ටාර්ට්අප් කීපයක් ඉතිහාසය පුරා පටන් ගත්ත කෙනෙක් වෙන්න ඕනේ. එහෙම අයත් ඉන්නෝ ලෝකේ. ඒ කියන්නේ එක පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ ස්ටාර්ට්අප් පටන් ගන්නවා, ස්මෝල් බිස්නස් ලෙවල් එකට ග්‍රෝ කරනවා, විකුණනවා. මෙහෙම කෙනෙක් ඇරුණම අනිත් ස්ටාර්ට්අප් පටන් ගන්න ගොඩාක් අයට ඒ විදිහේ එක්ස්පීරියන්සස් නැහැ. එතකොට ඒගොල්ලෝ කරන්නේ අලුතෙන්ම බිස්නස් එක පටන් ගන්න, අලුතෙන්ම එක්ස්පෙරිමන්ට් කරගෙන යන්නේ මේ ගමන. මීට අමතරව ඇත්තටම ගත්තොත් ගොඩාක් දේවල් තියෙනවා මේ ස්ටාර්ට්අප් එකකුයි ස්මෝල් බිස්නස් එකකුයි වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න. නමුත් මේ වැදගත්ම කරුණු ටික මම කිව්වේ වෙලාව සහ මේ වීඩියෝ එකේ ප්‍රමාණය තියාගන්න ඕන නිසා. මම දැන් ඔයාලට දෙන්නම් හොඳ උදාහරණයක්. ඒ උදාහරණය තේරුම් ගන්න try කරන්න මේ මම මේ කියන concept එක වෙන් කළ අඳුර ගන්න පුළුවන් කොහොමද කියලා. දැන් හිතන්න මෙහෙම Uber කියන ආයතනය පටන් ගත්ත කාලේ ඇමරිකාවේ. ඒ කාලේ වෙනකොට ඇත්තටම මේ අද අපි පාවිච්චි කරන Android phone වත් නැහැ. Android, iOS මේ operating system වත් නැති කාලයක පටන් ගත්තා. ඒගොල්ලන් තිබ්බ vision එක තමයි වාහන අයිතියක් නැතුව ටැක්සි කම්පැනි එකක් පවත්වාගෙන යන්න ඕනේ කියන vision එකෙන් තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. එතකොට ඒගොල්ලන් තිබුණේ very stiff, හරි strong idea එකක්. මොකක්ද ඒගොල්ලෝ කරන්නේ කියන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒක ඩෙවලොප් කරගෙන හැමදේම එකතු කරගෙන ඊට පස්සේ ඒකටම Android, iOS මේ software වල support එක අරගෙන ඒගොල්ලෝ මුළු ලෝකෙ පුරාම වේගෙන් ව්‍යාප්ත වෙන විදිහේ ව්‍යාපාරයක් ඉතාම ඉක්මනින් හැදුවා. ඒ හදපු ව්‍යාපාරය අපි ලෝකෙ හැදිච්ච හොඳම ස්ටාර්ට්අප් එකක් විදිහට අඳුර ගන්නවා. හැබැයි ටික කාලයක් යනකොට ලෝකෙ හැමතැනම මේ විදිහේ බිස්නසස් පටන් ගන්න ගත්තා. එතකොට ලංකාවෙත් අපි දන්නවා Pickme, DropMe දැන් අලුතෙන් පටන් ගත්ත හෙලකෝනේ. එතකොට දැන් මේ ආයතන මේවා ස්ටාර්ට්අප් නෙවෙයි. මේවා ස්මෝල් බිස්නස්. අයි බිස්නස් මොඩල් එක මොකක්ද කියලා දන්නවා. ඒක වෙන්නේ කොහොමද කියලා දන්නවා. ඒකේ ටාගට් කරන්න ඕනේ කස්ටමර් සෙග්මන්ට් මොන වගේද කියලා දන්නවා. කොයි විදිහේද මේකේ ප්‍රොෆිට් එක ගන්න පුළුවන් කියන එක දන්නවා. මේ ගොඩාක් දේවල් ගැන දැනගෙන ඒකට ප්ලෑන් කරපු එකක් තමයි දැන් අපි මෙහි හදන බිස්නසස්. මේක අලුතෙන් හැදෙනව නෙවෙයි. ඒතකොට Uber මේකේ පළවෙනි ස්ටාර්ට්අප් එක. Airbnb කියන්නේ ඒ බිස්නස් මොඩල් එකේ පළවෙනි ස්ටාර්ට්අප් එක. ඒත් Airbnb වලින් පස්සේ ඒ වගේ තව ගොඩාක් ස්ටාර්ට්අප්ස් හැදුනා. Facebook කියන්නේ සෝෂල් මීඩියා වල හැදිච්ච පළවෙනි නෙවෙයි. නමුත් හැදිච්ච ලෝකෙ පුරාම ප්‍රචලිත වෙච්ච හොඳම බිස්නස් මොඩල් එක. එතකොට ඒක ආශ්‍රය කරගෙන තව බිස්නස් ගොඩාක් ඒක වටේ හැදුනා. මේ වගේ ස්ටාර්ට්අප් එකක් අලුත් අයිඩියා එකක් අරගෙන ඒ අයිඩියා එකේ තියෙන ඒ අන්සර්ටන්ටි එකත් එක්ක ඒ අන්සර්ටන්ටි එක හරහා ලෝකෙ දිනන්න යන ගමනක් තියෙනවා. මේකෙන් කියවෙන්නේ මුළු ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙන්න ඕනි කම්පැනි එකක් විතරයි ස්ටාර්ට්අප් එකක් වෙන්නේ කියලා. නමුත් ඇත්තටම ප්‍රූව් කරපු නැති බිස්නස් මොඩල් එකක් ඉස්සරහට ඩ්‍රයිව් කරන එක තමයි ස්ටාර්ට්අප් එකට එන හොඳම අයිඩියා එක. මේ ස්ටාර්ට්අප් එකක් සහ ස්මෝල් බිස්නස් එකක් වෙන් කරලා අඳුරගන්න එකේ මම ස්ටාර්ට්අප් එකක් ගැන තව පොඩි කාරණා ටිකක් කියන්නම්. මේකෙදි ඇත්තනම ස්ටාර්ට්අප් එකක් කරගෙන යද්දී වෙන ලොකුම අඩුපාඩු ටිකක් තමයි ඉනිෂියලි මේ ඕවර් ප්‍රොඩක්ෂන්. කියන්නේ ඕන ප්‍රමාණයට වඩා ෆීචර්ස් හදලා මේක මාකට් එකට ගෙනියන්න පරක්කු කරන එකක්. ගොඩක් ලොකු කාලයක් ගන්නවා ප්‍රොඩක්ට් හද ඉන්නවා මාකට් එකට දාන්න. ඒකට කොන්ෆිඩන්ස් නැහැ. ඊට පස්සේ සමහර වෙලාවට මාකට් එකට too early. සමහර දේවල් වලට මාකට් එක රෙඩි නැහැ. නමුත් මේ බිස්නස් එක ගිහිල්ලා මාකට් එකට අතාරිනවා. ඒකට කාටවත් එක් ගැන අයිඩියා එක. දැන් මෙහෙම හිතන්න දැන් Zoom කියන තාක්ෂණේ. Zoom කියන ඒ වීඩියෝ කොන්ෆරන්සින් කියන තාක්ෂණේ 2020ට අවුරුදු 3කට විතර කලින් ඉඳන් තිබුණා. නමුත් ඒක ඒ තරම් ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. මොකද මාකට් එකේ නීඩ් එකක් නැහැ ඒකට. හැබැයි කොවිඩ් ආපු වෙලාවේ
මේ හැමෝටම ගෙවල් වලින් එළියට බහ ගන්න බෑ. එතකොට ඔෆිස් වල වැඩ කරන්න ඕනේ ගෙවල් වල ඉඳලා මේවා කමියුනිකේට් කරන්න විදිහක් නැහැ. අන්න නීඩ් එක හැදුණා. නීඩ් එක හැදුන වෙලාවේ ඒක මාකට් එක ඇතුලේ වේගින් ස්ප්‍රෙඩ් වෙන්න ගත්තා. හැබැයි ඒ වෙනකන් ඒවා හැංගිලා තිබුණා. එතකොට ඒ ප්‍රොඩක්ෂන් too early. ඒ වුණාට ඒවා තිබුණ නිසා ඒ වෙලාවේ ඒගොල්ලෝ මාකට් එක ලීඩ් කරගෙන ගියා. නමුත් ඒ වෙලාවට අනුව ගත්තම කලින් අවුරුදු 3ම ඒගොල්ලෝ කිසිම possibility එකක් ඉස්සරහට future එකක් ගැන කිසිම idea එකක් නැතුව ඒ අවුරුදු ටික ඇවිල්ලා ගියා. ඊට පස්සේ මේ දැන් මේ ළඟදී ඉඳන් යන ලොකුම ට්‍රෙන්ඩ් එකක් තමයි හැම එකටම AI ඕනේ කියලා කියන්නේ. එතකොට ඇත්තටම AI කියන්නේ අලුත් තාක්ෂණය. අලුත් තාක්ෂණය අරගෙන අලුත් තාක්ෂණයත් එක්ක මූව් වෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔටෝමේට් කරන එකේ. ඔටෝමේට් කරද්දි දෙයක් ෆිසිකල් ප්‍රොසෙස් එකක් තියෙන්න ඕනේ ඔටෝමේට් කරන්න. හැබැයි ෆිසිකල් ප්‍රොසෙස් එකක් විතරක් තිබිලා බෑ. ෆිසිකල් ප්‍රොසෙස් එක ඔප්ටිමයිස් වෙලා තියෙන්න ඕනේ. හරි විදිහට ඔටෝමේට් කරලා නියම රිසල්ට් එකක් එළියට ගන්න නම්. එතකොට ඔප්ටිමයිස් වෙච්ච නැති ෆිසිකල් ප්‍රොසෙස් එකක් සමහරවිට ෆිසිකල් ප්‍රොසෙස් එකක් නැති එකක් ඔටෝමේට් කරන්නේ කොහොමද? එහෙම කරන්න බෑ. එතකොට ගොඩක් අය early automate කරන්න try කරනවා. මේ early automation කියන එක ගොඩක් වෙලාවට business වලට ඇත්තටම business කියන්නේ startup වලට ඇත්තටම success වෙන්නේ නැහැ. හේතුවක් මම එක හේතුවක් කියන්නම්. එකක් දැන් මෙහෙම හිතන්න මට startup එකක් පටන් ගන්න ඕන නම් early stage එකේදී මට startup එකේ වැඩ කරන්න ඕන කට්ටියව. එතකොට startup එකේ early stage එකේ customers ලා ඊට පස්සේ early stage එකේ investors ලා මේ හැම කෙනෙක්වම මම personal contacts වලින් හොයාගන්න ඕනේ. නැත්තම් යාළුවන්ගේ යාළුවෝ මාර්ගයෙන් හොයාගන්න. එතකොට ඒක ඇවිල්ලා physical process එකක්. මෙහෙම හිතන්න මම නිකන් social media advertisement එකක් දාලා ඒකත් automate වෙන්න දාලා. හරි. ඒකට මිනිස්සු වෙනකම් බලාගෙන හිටියොත් මේ startup එකට මිනිස්සු එකතු වෙයිද? customers ලා එයිද? මිනිස්සු මේ product එක experiment කරයිද? මේ මිනිස්සු මේකට බය නැතුව සල්ලි ඉන්වෙස්ට් කරයිද? ඔය ටික වෙන්නේ නැහැ. ඒක නිසා early automation කියන එක ඇත්තටම මේකට ගැලපෙන්නේ නැහැ. startup එකකදී ඉස්සෙල්ලා manual process එක හරියට හදලා ඉන්න ඕනේ. manual process එක හරියට හදලා ඉන්න ඕනේ කියන්නේ දැන් ඔයා ඒ කියන්නේ AI තාක්ෂණය පාවිච්චි කරන වෙබ්සයිට් එකක් හදුවොත් ඒකට AI පාවිච්චි කරන්න එපා කියන එක නෙමෙයි. business එක grow කරන manual process එක, business එක පවත්වාගෙන යන manual process එක. මේ process එක හරියට හදලා ඉන්න ඕනේ. ඒක automate කරනවා. ඒක early automate කරන්න ගියාම සෑහෙන ප්‍රශ්න කරගෙන මුහුණ දෙන්න වෙනවා. වැදගත් කරුණු දෙකක් තියෙනවා. මේ දෙක ඇවිල්ලා ස්ටාර්ට්අප් කියන ඒ කියන්නේ තමන්ගේ කියලා බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියපු ගමන් මිනිස්සු කරන ලොකුම වැරදි දෙක. පළවෙනි එක තමයි මේ හදන ප්‍රොඩක්ට් එක හරි හදන සර්විස් එක හරි මේක පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියලා හිතන එක. මේක හරියටම තියෙන්න ඕනේ හැම ෆීචර් එකම තියෙන්න ඕනේ. හැමදේම මේකේ තියෙන්න ඕනේ කාටවත් මේකේ වැරද්දක් කියන්න බෑ. කොහෙවත් තැනක ෆේල් වෙන්න බෑ. fear of failure ඇත්තරම. හරි නිසා එන රිසල්ට් එක මේක පර්ෆෙක්ට් වෙනකන් බලාගෙන ඉන්නවා ලොන්ච් කරන්නේ මාකට් එකට දාන්නේ මුකුත්ම කරන්නේ නැතුව ප්‍රොඩක්ට් එක හදා ඉන්නවා ප්ලෑන් කරනවා සමහරට ඩිස්කෂන් කරනවා සමහර මීටින් තියනවා මේ ඔක්කොම කරනවා ප්‍රොඩක්ට් එක මාකට් එකට නම් දාන්නේ අතාරින්න මාකට් එකට ෆේල් වෙන්න මාකට් එකේ ආපහු ගන්න රීඩිෆයින් කරන්න ආපහු අතාරින්න මාකට් එක මෙන්න මේ process එක තියෙනවා අනිවාර්යයෙන්ම ස්ටාර්ට්අප් එකක් ඇතුළේ මම වැදගත්ම කීප එකේ දෙවෙනි කාරණාව තමයි බිස්නස් එක පටන් ගන්න අයිඩියා එකක් තියෙන ඕන කෙනෙක්ගෙන් අහුවොත් කියන්නේ සල්ලි නැහැනේ බිස්නස් එක පටන් ගන්න. සල්ලි නෑ. සල්ලි තියෙනවා. මේ ලෝකේ සල්ලි තියෙනවා. ඇත්තටම නැත්තේ ඒ බිස්නස් එකක් කරන්න ඕන කරන විෂන් එක තියෙනවා. ඒ ස්ට්‍රෝං කරේජ් එකක් තියෙන මිනිස්සු නැත්තේ. සල්ලි තියෙනවා. සල්ලි හොයන්න පුළුවන් විදිය බිස්නස් එකකට සල්ලි ගේන්න පුළුවන් විදිය අපි ඉස්සරහට යන වීඩියෝස් වලින් කතා කරනවා. මේක හරිම ලස්සන දෙයක්. ගොඩක් ලොකුවට විස්තර කරන්න ඕන දෙයක්. ඒක නිසා අපි ඉස්සරහට යන වීඩියෝ වලදී නැවත හම්බ වෙමු.